Welcome to Sri Lankan English. වාහනය ඉස්සර කරන්න එපා. අර මිනිහා වාහනේ කපයි. පාර පැහැදිලි වෙනකම් ඉන්න. තප්පරයක් ඇති හැමදේම වෙනස් වෙන්න. අපි මේක ට්‍රාන්ස්ලේට් කරලා බලමු. Welcome to Sri Lankan English. වාහනය ඉස්සර කරන්න එපා. අර මිනිහා වාහනේ කපයි. පාර පැහැදිලි වෙනකම් ඉන්න. තප්පරයක් ඇති හැමදේම වෙනස් වෙන්න. අපි මේක ට්‍රාන්ස්ලේට් කරලා බලමු. Welcome to Sri Lankan English. වාහනය ඉස්සර කරන්න එපා. අර මිනිහා වාහනේ ඉස්සර කරන්න එපා. ඒතර මේ ඉස්සරහින් තියෙන වාහනේ ඉස්සරහා එක්කෙනෙක් ඇද්දි දෙන්නෙක් ඇද්දි ඒ දින අතර වෙන සංවාදයක්. වාහනේ ඉස්සර කරන්න එපා කියන ඉස්සරහත් වාහනේ. ඒක ප්‍රායෝගිකව ගන්න මේක කමාන්ඩ් එකක්. ඒ කියන්නේ go home වගේ ක්‍රියාපදයෙන් පටන් ගන්නෙ. වාහනයක් ඉස්සරහට කරනකොට කියන අදාළ verb එකට overtake. ඒක තමයි verb එක. ඒතර verb එකෙන් පටන් ගන්නකොට වාහනේ the vehicle. වාහනයක් නෙමෙයි ඉස්සරහ තියෙන වාහනේ. අපි the vehicle දානවා. So don't overtake the vehicle. එක vehicle නේ ප්‍රොනවුන්ස් කරන vehicle. Don't overtake the vehicle. ඊළඟට බලමු. අර මිනිහා වාහනේ කපයි. අර මිනිහා කියන්නේ that driver. that man කියන පුළුවන් අත දික් කරලා පෙන්නනවා. ඉතින් වාහනේ ඉස්සරහින් පැත්තේ ඉන්න එක්කෙනා. ඒතර කපනවා කියන එකට cut somebody off. vehicle කියන එක වාහනේ දාන්නේ නැහැ. ඒකේ තේරුම තමයි cut someone හරි somebody off කියන්නේ suddenly move in front of another vehicle, forcing them to slow down. ඒක තමයි මේකේ definition එක. ඒක මම නිකන් දැම්ම definition එක. ඒක නිකන් කියන්නේ බාරම් කරගන්න. ඒතර he cuts me off in traffic. ඔය traffic වල යද්දි මම ඉස්සෙන් දාගත්තා. ඒ වගේ දෙයක් කියන්නේ මෙහෙම. මේ අපිට හිතලා හදන්න බෑ. මමත් මේවා පොත් කියවලා ඉන්ටර්නෙට් එකේ හොයලා තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒතකොට that driver. එයා තමයි ක්‍රියාව කරන්නේ. ඒතර ක්‍රියාපදයක් තියෙනවා ටෙන්ස් එකක් තියෙනවා. මේක might ඒක possibility එකක් ගැන කියන්නේ හරියටම කියන්න බෑ. ඒ හින්දා අපි that driver might cut you off. දැන් ඔයාවනේ ක්‍රියාවට දැන් මේ මම මෙනෙක්කට කියද්දි ඔයාව තමයි දැන් ඩ්‍රයිවර්ට තමයි කියන මගේ ඩ්‍රයිවර්ට කියනවා ඔයා මේ වාහනේ කපයි. ඒතර that driver might cut you off. ඒක ප්‍රැක්ටිකල් තේරුම් ගන්න සිංහලෙන් තියෙන විදිහටම හදන්න බෑ. පාර පැහැදිලි වෙනකම් ඉන්න. මේක කමාන්ඩ් එකක්. එතන මේක කමාන්ඩ් එකක් වගේ ඉන්න කියන එකක් තියෙනවා සහ පාර පැහැදිලි වෙනකම් කියලා දෙක වාක්‍ය දෙකක් තියෙනවා. ඉන්න කන්ජන්ක්ෂන් එකක් යොදා ගන්න වෙනවා. එතන ඉන්න කියන්නේ wait. මුලින්ම wait. කමාන්ඩ් ඒකෙන් දැන් පටන් ගන්න wait. එතන පැහැදිලි කියන්නේ clear එක adjective එකක්. ඉන්න am is a වාක්‍යයට ආවා. එතන පාර කියන්නේ the road is clear. දැන් පාර පැහැදිලි. The road is beautiful. පාර ලස්සනයි. beautiful එක adjective එකක්. ඒ වගේ the road is clear. then වෙනකම් කියන until the road is clear. then wait until the road is clear. නැත්නම් අපිට linking verb එකක් දාලා ගන්න පුළුවන් wait until the road becomes clear. මේ ක්‍රම දෙක තමයි හදන්න පුළුවන් එකම තේරුම. තප්පරයක් ඇති හැමදේම වෙනස් වෙනවා. මේක දැක ගන්න බයින්න එපා. මුලින්ම මොකක් ගැන සඳහන් කරන තප්පරයක් ඇති. ඒක තමයි අපිට එන්නේ. ඒක තප්පරය කියන්නේ a second. තප්පරයක් ඇති කියන්නේ අපි even කියන adverb එක. මේක adjective එකක් නෙමෙයි adverb එකක්. adjective එකක් නම් ඉන්න බෑ. දැන් beautiful a girl කියන්නේ a beautiful girl කියන්නේ. ඒ වගේ even එක adverb එකක්. ඒතර ඒක වාක්‍ය මුල තමයි භාවිත කරන්නේ even a second. තප්පරයක්. ඒතර තප්පරයක් ඇති. ඇති කියන්නේ enough කියන එක this වගේ. that is enough. ඒක අහලා තියෙන්නේ. ඒතර is am is ඊට පස්සේ enough දාලා හැකියි. ඒතර even a second is enough. තප්පරයක් ඇති. හැමදේම වෙනස් වෙන්නේ. ඉතින් everything enough everything නෙමෙයි හැමදේම සඳහන් for everything ඊළඟ noun එක සම්බන්ධ කරන්නේ එහෙමයි. ඒතර even a second is enough for everything verb එක සම්බන්ධ කරනවා වෙනස් වෙන to change. even a second is enough for everything to change.